තියෙනවා රුපියල් 650ට රස්කින් ගෙන්න ගත්ත සෙල්ෆි ස්ටික්. මේකේ බොක්ස් එක ගැන බලද්දි මේක ඉස්සරහින් මේකේ නම සඳහන් කරලා තියෙනවා. පැත්තකින් බලද්දි මේක ෆෝන් එකට හයි කරන විදිය සහ ඇඩ්ජස්ට් කරන විදිය තියෙනවා. මේ පැත්තෙන් මේකේ විස්තර ටිකක් තියෙනවා. මේකේ කලර් එක එහෙම තියෙනවා. මේක කාර්කවන්න පුළුවන්, ඒ කියන්නේ තියන්න පුළුවන් විදිය ටිකක් තියෙනවා. දැන් අපි මේක අන්බොක්ස් කරන්න බලමු. මේ තියෙන්නේ අපේ සෙල්ෆි ස්ටික් එක. හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මේක මෙහෙම හරවන්න පුළුවන්. මේක මෙතෙන් බෝල් කරලා මෙහෙම කරකවන්න පුළුවන්. තද කරන්න ඕනේ. මේ තියෙන්නේ වයර්ලස් රිමෝට් එක. මේක බ්ලූටූත් වලින් තමයි අපිට ෆෝන් එකට කනෙක්ට් කරගෙන ෆොටෝ ගන්න එහෙම පුළුවන්. මේක චුට්ටක් වෙලා ඔබගෙන ඉති මෙතන ලයිට් එකක් පත් වෙනවා. ඒකට මේක ඔන්නලා තියෙනවා. මේක දැන් ෆෝන් එකට කනෙක්ට් කරන්න පුළුවන්. මේක ආයේ ඔබාගෙන ඉති මේක ඕෆ් වෙනවා. දැක්කද? ඕෆ් වුණා. අපි දැන් මේක මෙතන හයි කරගමු. මේක දැන් අපි පොඩ්ඩක් පැත්තකින් තියලා මේ බොක්ස් එක ආයෙ මොනවද අපිට දැක් ගන්න තියෙන්නේ කියලා බලමු. මේ වගේ අපිට යූසර් මැනුවල් එකක් පෙන්වන්න තියෙනවා. මේක විස්තර ඔක්කොම සඳහන් කරලා තියෙනවා ඒකේ. ඒක පැත්තකින් තියාගමු. මේකේ වොරන්ටි කාඩ් එක වගේ එකක් තියෙනවා පොඩි එකක් ත්‍රිකෝණාකාර. දැන් අපි මේක දිගාරගෙන බලමු. මේක මෙහෙම දිගාරින්න පුළුවන්. මේක අපිට කැමති ඇන්ගල් එකකට මේක අපිට හදා ගන්න පුළුවන්. මෙහෙම වුණත් වීඩියෝ කරන්න එහෙම අරන් ගන්න පුළුවන්. මේක මීටර එකක දිගක් තියෙනවා කියලා සම්පූර්ණ දිග හැරියම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අඩි 3ක් විතර උසයි මේක. මේක හැම මේසෙකුණත් මේකේ තියෙන මේවා තුන හිටවන්න පුළුවන්. මේ වගේ. මේ තියෙන මේක මේස් එක හිටවුවම මේක සාමාන්‍ය හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මේක ASCII ඇලුමිනියම් එකක් තමයි තියෙන්නේ. මේක හිටවලා තියන්න පුළුවන්. මම ඔයාලට දැන් පෙන්නන්න මේක උස්සලා කියන්නේ උඩරින් දික් කරාම තියෙන විදිය. මේ තියෙන මේක උඩරින් උස් කරාම තියෙන විදිය. මීටරයක් විතර තියෙනවා. හොඳයි ගානට සාධාරණයි 650කට. මෙතනින් අපිට ෆෝන් එක මවුන්ට් කරන්න පුළුවන්. මේක මෙහෙම උස්සවම සාමාන්‍ය ගොඩක් දිගයි වෙන සෙල්ෆි ස්ටික් වලට වඩා. මේක බිම හිටවන්න පුළුවන්. ඔයාලට මේක බිම හිටවලා මෙතනින් දුර තියලා මේකෙන් ෆොටෝ එකක් උනත් ගන්න පුළුවන්. මම මේ රිවිව් එක වීඩියෝ එක හොඳයි නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරන් යන්න.